අපි අද කතා කරන්න යන්නේ හරිම පුදුම khණිජයක් ගැන. බැලු බැලමට සාමාන්‍ය ගල් කැටයක් වගේ. ඒත් මේකට ද්විත්ව ජීවිතයක් තියෙනවා. එක පැත්තකින් මේක පෘථිවියේ බිලියන ගණනක් පරණ ඉතිහාසය අපිට කියනවා. අනිත් පැත්තෙන් අනාගතයේ තාක්ෂණය ගොඩනගන්න උදව් වෙනවා. හරි අපි කෙලින්ම වැඩේට බහිමු නේද? දැන් මේ තියෙන බෝල් සහ නට් දිහා බලන්න. සාමාන්‍ය යකඩ කැලි වගේ නේද පේන්නේ? ඒත් මේවට පුරවන් සෙල්සියස් අංශක 1600ක විතර දැවන්ත උෂ්ණත්වයකට කිසිම හානියක් නැතුව ඔරොත්තු දෙන්න. ඉතින් කොහමද එහෙම වෙන්නේ? රහස තියෙන්නේ මේවා හදලා තියෙන දේ ඇතුලේ. ඒ කියන්නේ හරිම දුර්ලභ khණිජයකින්. බලමු දේ මොකක්ද කියලා. මෙන්න ඉන්නෝ අපේ කතානායකයා බැඩලයිට්. රසායනිකම කිව්වොත් සර්කෝනියම් ඩයොක්සයිඩ්. නැත්නම් ZrO2. හැබැයි මේකේ තියෙනවා අපිටත් සම්බන්ධ විශේෂත්වයක්. මේ khණිජය මුලින්ම ලෝකෙතම හොයාගෙන තියෙන්නේ ආදස් 892 දී ශ්‍රී ලංකාවෙන්. අර කලින් කිව්ව ආදිතාක්ෂණික කොටස්වල රහස තියෙන්නේත් මෙතනම තමයි. බලන්න මේකේ ද්‍රවාංකය සෙල්සියස් අංශක 2700ක්. ඒ කියන්නේ අධික උෂ්ණත්වයට ඔරොත්තු දීමේ පුදුමාකාර හැකියාවක් මේකට තියෙනවා. හොඳයි එහෙනම් අපි තව ටිකක් ගැඹුරට ගිහින් බලමු මොකක්ද මේ බැඩ්ලයිට් කියන්නේ කියලා. බැඩලයිට් වල අනන්‍යතාවය දිහා බැලුවම රසායනිකව මේක සර්කෝනියා ZrO2. ඒ වගේම මේක හිතනවට වඩා ගොඩක් ශක්තිමත්. මෝස් පරිමාණයෙන් දෘಢතාවය 6.5ක් කියන්නේ වීදුවක් වුණත් මේකෙන් හීරන්න පුරුවන් තරම්. භූවිද්‍යාත්මකව ගත්තොත් මේක හැදෙන්නේ සිලිකා අඩු ආග්නේය පාෂාණවල. අනික අපි කවුරුත් දන්න සර්කෝන් කියන khණිජයත් එක්ක මේක එකට හම්බ වෙන්නෙත් නෑ. ඒකත් මේක මෙච්චර දුර්ලභ වෙන්න තවත් එක හේතුවක්. හැබැයි ඉතින් මේ වටිනා khණිජය පාවිච්චි කරන්න කලින් විද්‍යාඥයින්ට ලොකු අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා. හිතන්නකෝ ටන් ගාණක් බර පාෂාණ ගොඩක් ඇතුලේ හැංගිලා තියෙන ඇහැට යන්තම් පැයින පුංචි ස්පටික ටිකක් හොයාගන්න එක. ඒක හරියට පිදුරු ගොඩක ඉදි කටුවක් හොයනවා වගේ වැඩක්. ඉතින් මේ ඉදි කටුව හොයාගන්නේ කොහොමද? මුලින්ම අර ලොකු පාෂාණය අරගෙන හොඳටම කුඩු කරනවා. ඊට පස්සේ මයික්‍රෝන් 200ටත් වඩා කුඩා අංශු විතර ඉතුරු වෙනකල් හලනවා. ඊළඟ පියවර තමයි වතුර පහමිච්චි කරලා බර khණිජ ටික උඩට ගන්න එක. සැහැල්ලු දේවල් යට යනවා. අන්තිමටම තමයි අමාරුම හරිය. අන්වීක්ෂයක් යටතේ බලලා අර පුංචි කැබලි අතරින් බැඩ්ලයිට්ස් ටික එකින් එක අතින්ම අහුල ගන්න ඕන. අතර මේක ඉවසීම උපරිමයෙන්ම පරීක්ෂා කරන හරිම සියුම් වෙහෙසකර වැඩක්. හරි දැන් තමයි අපි එන්නේ මේ khණිජේ පළවෙනි සුපිරි බලයට. ඒ කියන්නේ මේ පුංචි ස්පටිකය කොහොමද පෘථිවියේ ඉතිහාසයේ මනින හරිම නිර්වදිය භූවිද්‍යාත්මක ඔරලෝසුවක් වගේ වැඩ කරන්න කියලා බලන්නේ. මේකේ තියෙන තීරණාත්මක කාරණේ තමයි බැඩලයිට් කියන්නේ හරිම කල්පවටින khණිජයක්. අධික රසණයට පීඩනයට ඔක්කොමට මොරොත්තු දෙනවා. ඒ නිසාම ඒක ඇතුලේ තියෙන යුරේනියම් සහ ඊයම් සමස්ථානික හරියට පුංචි කාල කැප්සියුල් එකක වගේ අවුරුදු බිලියන ගාණක් වුණත් කිසිම වෙනසක් නැතුව ආරක්ෂා වෙලා තියෙනවා. අන්න ඒක පාවිච්චි කරලා තමයි විද්‍යාඥයෝ පාෂාණවල වයස හරියටම හොයාගන්නේ. ඉතින් විද්‍යාඥයෝ මේ වයස හොයාගන්නේ කොහොමද? ඕන් පාවිච්චි කරනවා කොන්කෝඩියා රූප සටහන කියලා දෙයක්. හරිම සරලව කිව්වොත් ඒගොල්ලෝ khණිජයේ තියෙන යුරේනියම් සහ ඊයම් ප්‍රමාණය මැනලා ඒ දත්ත මේ ප්‍රස්ථාරයේ ලකුණු කරනවා. අන්නේ ලකුණු ටික මේ වක්‍රයේ එක්ක ගැටෙන තැනින් තමයි පාෂාණයේ නියම වයස එළියට එන්නේ. මේ උදාහරණයේ හැටියට ඒ වයස කීයද? අවුරුදු බිලියන 2කටත් වඩා වැඩි. හිතාගන්න පුළුවන්ද? මේක කොච්චර පරණද කියලා හරියටම තේරුම් ගන්න මේ කාලරාමුව දිහා බලන්න. පෘථිවිය හැදිලා අවුරුදු බිලියන 4.5ක් විතර වෙනවා. ඩයිනසෝරයෝ වඳ වෙලා අවුරුදු මිලියන 66යි. හැබැයි බැඩ්ලයිට් පාවිච්චි කරලා වයස හොයාගත්තා. බ්ලැක් හිල්ස් ඩයික් ස්වෝම් කියන පාෂාණ සැකැස්ම ඒකේ වයස අවුරුදු බිලියන 1.8ක්. ඒ කියන්නේ පෘථිවි ඉතිහාසයේ හරිම ඈත අතීතයේ සිදුවීම් ගැන ඉගෙන ගන්න මේ khණිජ කොච්චර වටිනවද කියලා හිතාගන්නවත් බෑ. හරි. අපි දැන් මේ khණිජයේ අතීතයේ කියවන භූමිකාවෙන් මිදිලා අනාගතයේ ගොඩනගන භූමිකාවට යමු. මේ තමයි බැඩ්ලයිට් වල අර මම් කිව්ව ද්විත්ව ජීවිතයේ දෙවෙනි පැත්ත. මේ රූප දෙකෙන් ඒ පරිවර්තනය හරිම අපූර්වට පේනව නේද? වම් පැත්තේ තියෙන්නේ පොළවෙන් ගත්ත අමු ස්වභාවික බැඩ්ලයිට් ස්පටිකයක්. දකුණු පැත්තේ තියෙන්නේ අන්නේ ස්වභාවික khණිජයම පදනම් කරගෙන හදපු හරිම නිර්වද්‍ය ඉහළ කාර්යසාධනයක් තියෙන ඉංජිනේරුමය සෙරමික් කොටස්. මේක තමයි ස්වභාව ධර්මයේ නිර්මාණයක් මිනිස් බුද්ධිය පාවිච්චි කරලා අධිතාක්ෂණික මෙවලමක් බවට පත් කරපු හැටි.
මේ සංඛ්‍යා ටිකෙන් තමයි මේකට සුපිරි ද්‍රව්‍යයක් කියන්නේ කියලා හරියටම තේරෙන්නේ. බලන්නකෝ සෙල්සියස් අංශක 2200ක උෂ්ණත්වයකට උනත් කිසිම අවුලක් නැහැ. දෘಢතාවය, ශක්තිය ඒවත් උපරිමයි. ඒත් පුදුමම දේ තියෙන්නේ මෙතන. ඒකේ තාප සන්නායකතාවය හරිම අඩුයි. ඒ කියන්නේ එක පැත්තකින් අධික රස්නයට ඔරොත්තු දෙන ගමන්ම අනිත් පැත්තෙන් ඒ රස්නය Taman හරහා යන්න දෙන්නෙත් නැහැ. පරිපූර්ණ තාප පරිවාරකයක් කියන්නේ මේකට තමයි. හරි. දැන් අපි එන්නේ මේ ඛනිජය භූවිද්‍යාත්මක පැත්තටයි ඉංජිනේරුමය පැත්තටයි. මේ දෙකටම පදනම් වෙන මූලිකම විද්‍යාත්මක රහසට. ඒකට කියන්නේ බහුරූපතාවය කියලා. සරලවම කිව්වොත් බැඩලයිට් වලට ප්‍රධාන ස්පටික ව්‍යුහ දෙකක්. එහෙම නැත්නම් පෞරුෂ දෙකක් වගේ තියෙනවා. කාම රෝෂ්ණත්වයේදී ඒකනත ව්‍යුහයක ඉන්නවා. ඒ තමයි ඒකේ ස්වාභාවික හැඩය. හැබැයි සෙල්සියස් අංශක 1000ට වඩා රත් කළොත් ඒකේ ඇතුලේ පරමාණු සැකැස්ම සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා චතුෂ්කෝණාකාර කියන අලුත් ව්‍යුහයකට මාරු වෙනවා. ඒ කියන්නේ උෂ්ණත්වයත් එක්ක මේ ඛනිජය ඇතුළතින්ම තමන්ගේ හැඩය වෙනස් කරගන්නවා. හැබැයි මේ හැඩ මාරුවත් එක්ක ලොකු ප්‍රශ්නයක් එනවා. හිතන්නකෝ සර්කෝනියා රත් කරලා ආයෙත් සිසිල් කරද්දී අර ස්පටික ව්‍යුහය එහාට මෙහාට මාරු වෙනකොට ඒකේ පරිමාව එකපාරටම හිතාගන්න බැරි විදිහට වෙනස් වෙනවා. මේ හදිසි හැකිලීම සහ ප්‍රසාරණය කියන කම්පනය නිසා ද්‍රව්‍ය ඇතුළෙන්ම දැඩි පීඩනයක් හැදිලා ඉලිතැලීම් ඇති වෙනවා. ඉංජිනේරුමය වැඩකට ගත්තම මේක මාරාන්තික දුර්වලකමක්. ඒත් ඉංජිනේරුවෝ මේකට හරිව දක්ෂ විසඳුමක් හොයාගත්තා. ඒකට කියනවා පරිවර්තන සවිගැන්වීම කියලා. ඒගොල්ලෝ කරන දේ තමයි සර්කෝනියා වලට යුට්‍රියා වගේ වෙනත් ස්ථායීකාරක පොඩි ප්‍රමාණයක් එකතු කරන එක. මේ පොඩි උපක්‍රමයෙන් පුරුවන් අර ස්පටික ව්‍යුහය වෙනස් වීම පාලනය කරන්න. එතකොට ඉරිතැලීම් හැදෙන්නේ නැහැ. ඒ වෙනුවට අපිට ලැබෙනවා අතිශයින්ම ශක්තිමත් සහ විශ්වාසදායක සුපිරි සෙරමික් එකක්. ඇත්තටම මේකෙන් කරන්නේ ස්වභාවික දුර්වලකමක් අරගෙන ඒකම ඉංජිනේරුම ශක්තියක් බවට පත් කරන එක. තින් අපි අද දැක්ක බැඩලයිට් කියන එකම එක ඛනිජය. එක පැත්තකින් පෘථිවියේ බිලියන ගණනක ඉතිහාසය කියවන ඔරලෝසුවක් වෙද්දී අනිත් පැත්තෙන් අනාගතයේ අධිතාක්ෂණික ලෝකයට පදනම දාන හිටි. මේකින් අපිට එක දෙයක් හිතන්න ඉඩ තියෙනවා. මහද්වීපවල වයස කියන එකේ ඉඳලා අභ්‍යවකාශ යානවල කොටස් හදන එක දක්වා අපේ පයට පෑගෙන මේ පොළොව යට තියෙන සාමාන්‍ය ගල් කැටවල තවත් මොන වගේ අසාමාන්‍ය සැඟවුණු බලයන් සොයාගන්න බලාගෙන ඇතිද?